ආයිබන් ක්ලිප් ගන්න සියලු දෙනාම සයන්ස් බ්ලොග් YouTube නායකයාට අද දින කතා කරන්න ආවේ ප්‍රවේගයේ සම්බන්ධ තියෙන ගැටලු වල අවුල් ටික ලියලා දාන්න. ඉතින් වැඩි කතාවක් තියමු වීඩියෝට ගිහිල්ලා මේක ගොඩ දාගමු. පුතේ ඉස්සෙල්ලාම බලමු ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද කියලා. පුතේ ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ප්‍රවේගය අපිට හොයන්න පුළුවන් මෙහෙම ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම කාලය. පුතේ විස්ථාපනයේ ඒකක වෙන්නේ මීටර්. කාලයේ ඒකක වෙන්නේ තප්පර. එහෙනම් ms ඍණ 1. එහෙනම් ප්‍රවේගයේ ඒකක වෙන්නේ ms ඍණ 1. හරි නේද? එතකොට මෙන්න මේ ප්‍රවේගය ප්‍රස්ථාරතුව නිරූපණය කරොත් මේ කාලය සමග විචලනය වෙන විදියට අන්න ඒකට කියනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා. පුතේ ප්‍රස්ථාරයක් ගත්තාම අක්ෂ දෙකයි x අක්ෂය y අක්ෂය. x අක්ෂයට කාලයත් y අක්ෂයට ප්‍රවේගයත් ගත්තාම අන්න කියනවා ඒක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. පුතේ ඔයා මේ 11 දැනගන්න ඕන මූලික වශයෙන්ම ප්‍රවේග කාල ප්‍රස්ථාරක හැඩ 4යි තියෙන්නේ. අපි ඉතින් ඒ හැඩ 4 ටක් ගාලා බලමු. හරි ප්‍රවේග කාල හැඩ 4යි කියලා කිව්වනේ අපිට ඉගෙන ගන්න තියෙන මූලික වශයෙන්. ඒතර මෙන්න මේ හැඩයෙන් කියවෙන්නේ පුතේ ඒකාකාර ත්වරණය කියන එක. පුතේ මෙන්න මේ හැඩයෙන් කියවෙන්නේ ඒකාකාර ප්‍රවේගය කියන එක. පුතේ මෙන්න මේ හැඩතලයෙන් කියන්නේ පල්ලම් බහින වගේ හැඩතලයෙන් කියවෙන්නේ ඒකාකාර මන්දනය. ඊට පස්සේ පුතේ මෙන්න මේ හැඩේ ඔයාලට පේන නිල් පාටින් මෙහෙම දාලා තියෙන්නේ. අන්නේ හැඩෙන් කියන්නේ පුතේ නිශ්චලයි කියන එක. හරි නේද? එහෙනම් හැඩ 4යි. මේ හැඩෙන් කියන්නේ කන්ද නගින වගේ හැඩයට කියන්නේ පුතේ ඒකාකාර ත්වරණය. පුතේ මෙන්න මෙහෙම සමතල පාරක යනවා වගේ පේන්නේ. අන්න ඒක කියනවා පුතේ ඒකාකාර ප්‍රවේගය. පුතේ පල්ලම් බහින වගේ එකට තියන්නේ ඒකාකාර මන්දනය. මෙන්න මෙහෙම තිබ්බොත් පුතේ අපි කියනවා නිශ්චලයි කියන එක. එහෙනම් ඔයාට හැඩ 4 පුළුවන් ඇති හොඳට. පුතේ හොඳට මතක තියාගන්න මේ හැඩ 4 එතකොට අපිට ඕන ගැටලුවක් ලස්සන විසඳලා දාන්න පුළුවන් ඔයාලට අදාළ වෙන. හරි නේද? දැන් අපි යමුටක් ගාලා මේක ආශ්‍රිතව ගැටලුවක් විසඳලා දාන්න. හරි ඔයාගේ අච්චු පොතේ තියෙන ගැටලුවක් මම ගත්තටක් ගාලා මෙහිම. ඔන්න ගැටලුවේ මෙහෙම කියනවා නිශ්චලතාවයෙන් චෛතය ආරම්භ කරන වස්තුවක් තප්පර 6ක් ඒකාකාර ත්වරණයට භාජනය වී 15 ms ඍණ ඒකක ප්‍රවේගයක් ලබා ගනී. පුතේ මේ කියන ගමන් මම දත්ත ටික ලියා ගන්නම්. නිශ්චලව ආරම්භ කරන්නේ. එහෙනම් නිශ්චලයි. ඊට පස්සේ තප්පර 6කදී 15 ms ඍණ ඒකක ප්‍රවේගයක් ගන්නවා. ඉන්පසු එම ප්‍රවේගයෙන් ඒකාකාරව තවත් තප්පර 6ක්. එහෙනම් තවත් තප්පර 6ක් පුතේ ඒකාකාරව යන්නේ. ඒකාකාරව ගොස් වස්තුව අවසානයේදී ඒකාකාර මන්දනයට භාජනය වී තප්පර 3ක් තුල නිශ්චල වේ. එහෙනම් තප්පර 3කදී වස්තුව නිශ්චල වෙනවා. right. ඊට පස්සේ අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ මෙම චෛතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. පුතේ ඔයාලට මම ඉස්සෙල්ලා ඉගෙනුවා හැඩතල 4ක්. ඒ හැඩතල 4 පාවිච්චි කරමු. බිඳුවෙන් පටන් ගත්ත වස්තුව තප්පර 6ක් තුල පුතේ 15 ms ප්‍රවේගයක් ගන්නවා ඒකාකාර ත්වරණය. එහෙනම් පුතේ මෙන්න මෙහෙමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලස්සනට අඳින්න අක්ෂ මේ තියෙන්නේ කාලය මේ තියෙන්නේ ප්‍රවේගය. ප්‍රවේගයේ මයින ඒකකයේ ms ඍණ 1යි කාලය පුතේ තප්පර. එතකොට බිඳුවෙන් පටන් ගන්න මෙතන බිඳුවයි තප්පර 6ක් තුල 15 ms ඍණ 1 ප්‍රවේගයක් ගන්නවා. එහෙනම් ඒකාකාර ත්වරණයෙන් යන්නේ. එහෙනම් ඒකාකාර ත්වරණය ප්‍රවේග කාල ප්‍රස්ථාර නිරූපණය කරන ওই විදියට. එතකොට මේ කියන්නේ මොකක්ද? 15. ඒක ගන්න ගත වෙන කාලය තමයි පුතේ තප්පර 6. ඊට පස්සේ තප්පර 6ක් මෙතන ඉඳලා තප්පර 6ක් ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් ප්ලැට් පාර යන විදියට නේද? ප්ලැට් පාර මතකයි අපිට. මෙන්න මෙහෙම ගමන් කරන එකට තමයි අපි ඒකාකාර ප්‍රවේගය කියලා කියන්නේ.
දැන් කාලේ හොයාගන්න පුළුවන් මෙතන ඉඳලා 6ක්. එහෙනම් 6 ඉඳලා 6ක් කියන්නේ 12යි. ඊට පස්සේ කියනවා තවත් තප්පර 3ක් තුල වස්තුව නිශ්චල වුණා කියලා. එහෙනම් ඒකාකාර මන්දනයකට භාජනය වෙන. ඒ කියන්නේ පල්ලම් බහිනවා. මෙහෙම වෙනවා. හරිද? එතකොට මෙතන ඉඳලා තප්පර 3කදී තමයි වෙන්නේ. එහෙනම් 12ට 3ක් එකතු වුණාම 15යි. හරි නේද? රයිට් නේද පුතේ? දැන් අපි බලමු අපෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. හරි අපිට කියනවා මුල් තප්පර 6 තුලදී තරණය සොයන්න. පුතේ තරණය කියලා කියන්නේ තරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. එහෙනම් මුල් තප්පර 6නේ පුතේ යහන්නේ අපි. මුල් තප්පර 6 වෙනස හොයන්නේ අවසාන එක්කෙනා ආරම්භ එක්කෙනා අඩු කරමු. 15න් බිඳුවක් අඩු කරනවා 6න් බෙදනවා. 6න් බෙදනවා. එහෙනම් පුතේ එනවා කීයක්ද? 15 6න් බෙදුවහම එනවා 2.5යි ms ඍණ 2. මොකද පුතේ මෙතන ප්‍රවේගයේ ඒකකයේ ms ඍණ 1 කාලයේ ඒකකයේ තප්පර. එතකොට අන්තිමට සුළු වෙලා එනකොට එන්නේ 2.5යි ms ඍණ 2 කියලා උත්තරයක්. ඊට පස්සේ අපි අහනවා මෙහෙම මුල් තප්පර 6 තුල සිදු කළ විස්ථාපනය කොපමණද? මුල් තප්පර 6 තුල සිදු කළ විස්ථාපනය. පුතේ මෙන්න මේ ප්‍රවේගකාල ප්‍රස්ථාර ඇසුරින් විස්ථාපන කරන හරිය ලේසි. හොයන්න තියෙන්නේ මෙහෙමයි. අවශ්‍ය කොටසේ වර්ගඵලය හෙව්වනම් හරි. දැන් අපෙන් අහන මුල් තප්පර 6 විස්ථාපනයෙන් එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය හොයාගත්ත නම් අපිට විස්ථාපන එනවා. පුතේ එහෙනම් විස්ථාපනය සමානයි ත්‍රිකෝණයේ වර්ගඵලය. පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බුස ගුණ කිරීම දෙකෙන් එක. එහෙනම් මෙන්න ආධාරක පාදය 6යි ලම්බුස 15යි. 15යි. එහෙනම් පුතේ 1යි කීයද? 3යි. 3 වරක් 15 45යි මීටර. එහෙනම් විස්ථාපනය මුල් තප්පර 6 තුල 45යි මීටර. ඊට පස්සේ අපි අහනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කොපමණද? ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර හොයාගන්න පුළුවන් පුතේ මේ කොටසේ වර්ගඵලය හොයාගත්තා නම්. එහෙනම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර ඒක ඉන්නේ පුතේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන 6යි. මේක පුතේ ඍජු කෝණාශ්‍රාකාර කොටසක් නෙන්නේ. ඒතකොට ඒකේ වර්ගඵලය වෙන්නේ දිගුණ කිරීම පාලය. මේක ඇල්ල 6යි මේක ඇල්ල 15යි. එහෙනම් 6 ගුණ කිරීම 15 පුතේ උත්තරේ එනවා කීයක්ද? කීයක්ද පුතේ? 90යි මීටර කියලා. 90යි මීටර. 90යි මීටර. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙන් අහනවා අවසාන තප්පර 3 තුලදී මන්දනය කොපමණද? මන්දනය කියන්නේ පුතේ අඩුවන මොකද්ද? අඩුවන ත්වරණය කියන එක. අඩුවන ත්වරණය කියන එක. එහෙනම් ත්වරණය හොයන්නේ පුතේ ප්‍රවේග වෙනස බෙදීම කාලයනේ. එහෙනම් වෙනස හොයමු. බිඳුව අඩු කිරීම 15. බෙදීම ගත වුණ කාලය පුතේ තප්පර 3යි. එහෙනම් එනවා පුතේ ඍණ 15 බෙදීම 3 කියන්නේ ඍණ 5යි ms ඍණ 2යි. හරිද? මේ පුතේ ත්වරණය. මේ ත්වරණය මං කිව්වා මන්දනය කියන්නේ අඩුවන ත්වරණය. එහෙනම් මන්දනය ඇහුවනම් අපෙන් පුතේ මෙන්න මේ ඍණ ලකුණ නෑ. එහෙනම් මන්දනය සමානයි පුතේ. මන්දනය සමානයි 5යි ms ඍණ 2යි. හරිද? මන්දනයේ පුතේ ඍණක් අදාළ වෙන්නේ නෑ. ත්වරණයට ඇහුවනම් තමයි ඍණ අදාළ වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා අවසාන තප්පර 3 තුලදී ගමන් කළ මුළු දුර කොපමණද? අවසාන තප්පර 3 තුලදී. එහෙනම් මෙයාගේ දුරනේ අහන්නේ අපි. එහෙනම් ඒකේ වර්ගඵලය හොයාගමු. ඒකත් පුතේ ත්‍රිකෝණයක් නේද? ඒකත් ත්‍රිකෝණයක්. එහෙනම් ඒකේ වර්ගඵලය හොයාගමු. ටක් ගාලා මෙයා 3යි මෙයා 15යි. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම 3 ගුණ කිරීම 15යි. හරිද? දෙකෙන් එක ගුණ කිරීම 3 ගුණ කිරීම 15යි. පුතේ කීයක් එනවද සුළු කරලා පස්සේ? කීයක් එනවද සුළු කරලා පස්සේ? එතන එනවා පුතේ 45යි. 45 දෙකෙන් බෙදුවට පස්සේ 45 දෙකෙන් බෙදුමටක් ගාලා
2යි 4යි මෙතනත් 2යි පුතේ 44යි ඉතුරු එකක් එහෙනම් 5යි 22.5 මීටර. අපි මෙහෙම ප්‍රශ්නයක් අහුණා. මුළු විස්ථාපනය කොපමණද? මුළු විස්ථාපනය කොපමණද කියලා. හරිද? නැත්නම් මුළු දුර කොපමණද කියලා අහුණා අපි. මුළු දුර කොපමණද කියලා අහුණා පුතේ මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය. එතකොට මේ කොටස් ටික එකතු කරත් හරිය නැත්නම් පුතේ ත්‍රිපීසියම මේ හැඩය පුතේ ත්‍රිපීසියමක් නේ. මේක ත්‍රිපීසියමක්. එහෙනම් ත්‍රිපීසියම වර්ගඵලය හොයන්න තිබ්බා. පුතේ මෙතනද මෙතෙන්ට 6යි මෙතනද මෙතෙන්ට කීයද 15යි. එහෙනම් ත්‍රිපීසියම වර්ගඵලය හොයන්නේ සමාන්තර පාද දෙක එකතුව ගුණ කරනවා ලම්බ උසෙන් බෙදෙනවා මොකද දෙකෙන්. එහෙනම් 6 එකතු කිරීම 15 බෙදීම 2 ගුණ කිරීම ලම්බ උස කීයද 15යි. එහෙනම් එනවා පුතේ උත්තරයක් කීයක්ද 21 දෙකෙන් බෙදලා 15ෙන් ගුණ කරන්න තියෙන්නේ. හරිද 22. එතකොට එනවා පුතේ අපිට 157.5ක් 157.5 මීටර. බලමු අපිට ආපු උත්තර ටික එකතු කරාම ඒ ගණන නේද කියලා. බලමු. මෙතනින් ආවා 45ක්. මෙතනින් 90ක් ආවා. මෙතන 22.5ක් ආවා. එහෙනම් 0.5යි 7යි 13යි 157.5 එනවා. හරි නේද? එහෙනම් මේ වගේ ගැටලු අපෙන් අහන්න පුළුවන් ප්‍රවේගකාර ප්‍රස්ථාර ඇසුරේ. හරි නේද? එහෙනම් අපිට ඒ වගේ ගැටලුවක් ආවත් උඩ දාගන්න දැන් පුළුවන්. එහෙනම් මේ ආශ්‍රිත තවත් ගැටලු හොයාගෙන කරන්න. මොකද මේ කොටස විභාගෙදී අපෙන් අහපු කොටසක්. අපි මේ පාත් අහන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන කොටසක්. එහෙනම් ගිහිල්ලා පරිස්සමින් ඉන්න. තවත් ගැටලු කරන්න මේක හොඳට පුළුවන් කරගෙන යන්න විභාගෙදී යද්දී. පරිස්සමින් ඉන්න.